ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ YouTube content create කරන දැන් අපි හිතමු මේ ඇත්තටම YouTube content කියන්නේ vlog ඒ කියන්නේ daily vlog content create කරන අය ගැන පොඩි කතාවක් තමයි මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේක මට ඇත්තටම මටම හිතිච්ච දෙයක් ගැන තමයි මම මේ කතා කරන්නේ මේ අද. හරි. ඩේලි කන්ටෙන්ට් ක්‍රියේට් කරන YouTubersලා ඉන්නවා YouTube එකේ. ඒ YouTubersලා කරන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ ඩේලි රවුටින් එක වීඩියෝ කරලා ඒක අප්ලෝඩ් කරන එක. ඒ කියන්නේ තමන් කන දේවල්, තමන් වැඩ කරන දේවල්, ඊට පස්සේ තමන් ආයිමත් තමන් පවුලේ අයත් එක්ක මේ විනෝද වෙන දේවල්, ඔය දේවල් ගැන තමන් වීඩියෝස් කරලා ඒවා අප්ලෝඩ් කරන එක තමයි ඔය ඩේලි වීලොග් කරන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කරන දේ. ඉතින් අපි හිතමු මෙන්න මේ ඩේලි කන්ටෙන්ට් ක්‍රියේට් කරන මෙන්න මේ වගේ ඩේලි ලයිෆ් එක ගැන කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් දිහා හැකර් කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ අපි හිතමු ඒ ඩේලි කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක්කෙනා එයා කරපු මුල් වීඩියෝ එකේ ඉඳන්ම මේ හැකර් බලනවා. ඒ කියන්නේ හැමදේම මෙයා දාන දේවල් බලනවා. මේ බලලා ඊට පස්සේ මේ හැකර්ට ඕන වෙනවා හැකර් මෙහෙම දෙයක් කරනවා. හැකර්ට පුළුවන් මෙයා දාන එක වීඩියෝ එකක් අපි හිතමු මුලින් ඉඳලම දාපු වීඩියෝ හැම එකක් ඒ කියන්නේ මුලින් පටන්ගෙන මුල් වීඩියෝ එකෙන් පටන්ගෙන ඒ මුල් වීඩියෝ එකේ තියෙන දේවල් මෙන්න මේ chat box එක අපි හිතමු Gemini හරි chat GPT හරි DeepSeek හරි මොකක් හරි ඒ වීඩියෝ එකක් ඒ මුල් වීඩියෝ එකේ තියෙන කන්ටෙන්ට් එක ඒ කියන්නේ එයා මොනවද කරන්න කියන එක මේ හැකර් කරන විදිහට මේකට දෙන්න පුළුවන්. මෙයාට දෙන්න පුළුවන්. දැන් මුල් වීඩියෝ එකේ අපි හිතමු මෙයා මෙන්න මේම දේවල් කිව්වා, මෙහෙම දේවල් කරා, මෙහෙම දේවල් තමයි මෙයා කරන්නේ කියන එක මේ හැකර්ට දෙන්න පුළුවන් මෙන්න මේ chat GPT හරි මේ Gemini හරි chat box එකකට ටයිප් කරලා හරි නැත්නම් මෙයා තව දෙයක් කරන්න පුළුවන්. මේ වීඩියෝ එකේ YouTube එකට ගියාම ඒ වීඩියෝ එකේ තියෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තියෙනවානේ. ඒ කියන්නේ වීඩියෝ එකේ එනවා ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. මෙයා කතා කරන දේවල් ඒ වීඩියෝ එකේ මේ ඩයලොග්ස් වල ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් එනවා. ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක අරගෙන කෙලින්ම මෙන්න මෙතනට මේ පේස්ට් කරොත් එතකොට ඒ වීඩියෝ එකේ කන්ටෙන්ට් එක එනවා. ඊට අමතරව ඒකේ දැන් ඒ ඩයලොග් එකේ තියෙන මේ ඒ කියන්නේ ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකෙන් අපි මේකට මේ පේස්ට් කරලා එන ඩයලොග් ටික අතරමැදට මෙයා මේ හැකර්ට පුළුවන් ටයිප් කරන්න මේ දේවල් තමයි මෙයා කරන්න කියලා. ඒ වීඩියෝ එක බලලා මේ දේවල් තමයි මෙයා කරන්න කියලා. ඉතින් අන්න එහෙම එක වීඩියෝ එකක් අන්න ඒ විදිහට අප්ලෝඩ් කරනවා. අපි කියන්නේ ඒකේ කන්ටෙන්ට් එක chat box එකට අප්ලෝඩ් කරනවා. ඊළඟට ආයෙමත් දැන් ඒ YouTube දාන දෙවෙනි වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එකත් මේ පුළුවන් මේ හැකර්ට මේ chat box එකේමයි. මේ chat box එකේම ඊළඟට ආයෙමත් එයාට අප්ලෝඩ් මේ දෙන්න පුළුවන් මෙන්න මේ දේවල් තමයි කරේ කියලා. ඊළඟට තුන්වෙනි වීඩියෝ එකත් එයා දෙනවා. හතරවෙනි වීඩියෝ එකත් එයා දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. අපි හිතමු දැන් daily life හරිද? daily life මෙන්න මේ වගේ. දැන් අපි හිතමු දැන් තව එකක් දෙනවා කියලා. daily life A. අපි හිතමු daily life of A. මෙන්න මේ A කියන එක්කෙනාගේ daily life එක ගැන. හරිද? දැන් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් තියෙන මෙන්න මේකේ හරිද? මෙන්න මේකේ දැන් මෙන්න මේ විදිහට
මෙන්න මේ ටැබ් දෙකක් තියෙනවනේ. දැන් මෙන්න මේ එක ටැබ් එක අපිට මේ A කියන එක්කෙනා දාන හැම වීඩියෝ එකක් ගැනම මේ දෙන්න පුළුවන් ඩේටා. ඒ කියන්නේ මුල් වීඩියෝ එකේ ඉඳන් මෙන්න මේ දේවල් තමයි එයා කරේ. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එක ගැනත් ඩේටා දෙනවා මේකටම. ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එක ගැනත් ඩේටා දෙනවා මේකටම. එයා කරන දේවල් ගැන. ඊට පස්සේ හතරවෙනි වීඩියෝ එක ඔය විදිහට ඒ හැකර්ට පුළුවන් අවුරුද්දක් හෝ දෙකක් මේ YouTube කරන හැම දෙයක් ගැනම මෙන්න මේ chat box එකේ දෙන්න. මේ chat box එකේ එක මේකට එයාගේ මුළු සේරම දේ ඒ අවුරුදු දෙක ඇතුළත දේවල්ම එයාට පුළුවන් මේකේ මේ එන්කෝඩ් කරන්න. ඒ කියන්නේ මේ එයාට මේ ඉන්පුට් එකක් විතර දෙන්න පුළුවන්. දීලා එයාට අහන්න පුළුවන් මොකද දැන් අපි හිතමු දැන් අපි කරන දේවල් අපේ රියැක්ෂන් එක තීරණය වෙන්නේ අපි කොයි විදිහටද අපි මේ පොඩි කාලේ ඉඳලා අපි හැදුන වැඩුණ විදිය. ඒ කියන්නේ අපි කොහොමද එක්ස්පෝස් වුනේ සමාජයට, එන්වයරන්මන්ට් එකට, ඒ දේවල් වලට එක්ස්පෝස් වුණ දෙයත් එක්කනේ අපේ මේ අපි තීරණ ගන්න විදිය මේ රඳා පවතින්නේ. ඉතින් මෙන්න මේ හැකර්ට පුළුවන් අන්න ඒ විදිහට මෙයාගේ අවුරුදු දෙකක ඇනලයිස් එක මේකේ ඉන්පුට් එකක් විදිහට දීලා අන්තිමට අහන්න පුළුවන් මෙයාට කියන්නේ මේ YouTuberට කියන්නේ තමන් කරන විදිහට තමයි මේක දෙන්නේ ඉන්පුට් එක දෙන්නේ හැකර් තමන් කරන විදිහට. එතකොට මෙයාට අහන්න පුළුවන් මම මෙන්න මේ කියන්නේ මට හොඳ ඊමේල් ඇඩ්‍රස් නමකුයි ඊමේල් ඇඩ්‍රස් එකකට නමකුයි ඒකට හොඳ පාස්වර්ඩ් එකකුයි සජෙස්ට් කරන්න කියලා. තේරුණාද? එතකොට මෙයා සජෙස්ට් කරන්නේ මෙන්න දැන් මෙයා මේ හැකර් දීපු මෙන්න මේ කන්ටෙන්ට් ඒ කියන්නේ මෙයා ඉන්පුට් ඩේටා ටිකක් තියෙනවානේ. අන්න ඒවත් ඇනලයිස් කරලා තමයි මේ කියන්නේ මෙයාට දෙන ඊමේල් ඇඩ්‍රස් එකේ නමයි ඒකේ පාස්වර්ඩ් එකයි දෙන්නේ. හරිද? මෙයාට මේක අහන්න පුළුවන් දැන් මෙන්න මෙහෙම තමයි මම මේකේ මෙච්චර කාලයක් මේ ඉන්පුට් මේ වැඩ කරලා තියෙන්නේ මේ මගේ මේ සේරම ටික මේ ඔයාට මම මේ විදිහට ඉන්පුට් එක විදිහට දීලා තියෙනවා මට දෙන්න මට මේ හොඳ ඊමේල් ඇඩ්‍රස් එකකට නමකුයි පාස්වර්ඩ් එකකුයි. එතකොට මෙයා සජෙස්ට් කරන්න පුළුවන්. මෙයා සජෙස්ට් කරන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එක නමකුයි පාස්වර්ඩ් එකකුයි. එතකොට හම්බෙන ඊමේල් ඇඩ්‍රස් එකේ පාස්වර්ඩ් එකේ බොහෝ දුරට සමානකමක් තියෙන්න පුළුවන් අර YouTube දාපු ඊමේල් ඇඩ්‍රස් එකටයි පාස්වර්ඩ් එකට. හරිද? අන්න ඒ වගේ රිස්ක් එකක් තියෙනවා මෙන්න මේ ඔය YouTube vlog විදිහට දාන daily life vlog විදිහට දාන content වලට. ඕක නිකන් මේක මට නිකමට හිතිච්ච දෙයක්. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඕගොල්ලන් චුට්ටක් මේක ගැන මේ හොයලා බලන්න. මං හිතන්නේ මේකේ ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා මේ වැඩේ. මේක ගොඩාක් දුරට මේක මේ වෙන්න පුළුවන් දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ විදිහේ දෙයක් අනිවාර්යෙන් මේ වෙන්න පුළුවන් දෙයක්. හරි මම එහෙම විදිහට මේ එකක් නිකමට ගහලා බැලුවා මේ chat box එකේ Gemini වල. ඇත්තටම එහෙම දෙන්නේ නැහැ ඒගොල්ලන්. ඒ කියන්නේ මේ public available මේ Gemini හරි chat GPT වල හරි මං හිතන්නේ ඒගොල්ලන් දෙන්නේ නැහැ. ඒකේ තියෙනවා කෙලිම it is essential to understand that I cannot create or suggest specific passwords. මේ ප්‍රශ්න නිසා වෙන්නේ නැති මං හිතන්නේ මේගොල්ලන් මේ විදිහට මේ දෙන්නේ නැත්තේ. හැබැයි මේක දුන්නේ නැහැ කියලා මේගොල්ලන්ට ඒ කියන්නේ හැකර් කෙනෙක්ට ඕන තරම් ඒගොල්ලන්ගේ මේ දැන් මේක මේ සාමාන්‍යයෙන් පොදු ජනයාට හදපු මේ ප්ලැට්ෆෝම් එකක්නේ. මේ Gemini හරි chat GPT හරි කියන්නේ. හැබැයි හැකර් කෙනෙක් එහෙම නෙමෙයි. එයාට මේ vlog එකක් කරන එක්කෙනෙක්ගේ සේරම ටික එයා කරපු දේවල් ටික අරගෙන ඕන තරම් ඇනලයිස් එකක් කරන්න පුළුවන් හැකර් කෙනෙක්ට. මොකද හැකර් කෙනෙක් කියන්නේ මේ දැන් අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයිනේ.
එයාට ඕන විදිහට ඇනලයිස් කරන්න පුළුවන් මෙයාගේ data ටික. අන්නේ data ටික ඇනලයිස් කරොත් එහෙම ලොකු රිස්ක් එකක් තියෙනවා ඒ කෙනාගේ Gmail ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි කොහොමද එන්නේ කියන එක ගැන අරයට මේ කියන්නේ හැකර්ට මේ ඒ කියන්නේ අල්ලගන්න පුළුවන් විදිහේ දෙයක් එයාට කරගන්න පුළුවන් හැකර්ට. මොකද අපි කරන දේවල් හැම දෙයක්ම පැටර්න් එකක්නේ. අපි අපේ හැම දෙයකම තියෙන පැටර්න්. මේ පැටර්න් හැකර් කෙනෙක්ට ඇනලයිස් කරලා අල්ලගන්න පුළුවන්. මං කියන්නේ මට හිතෙන විදිහට. ඒ කියන්නේ අපි එක්දිනෙදා කරන දේවල් පැටර්න් එකක් විදිහට කොහොමද මේ ඩිවෙලොප් වෙන්නේ? ඒක කොහොමද මේ හැකර් මේ ඇනලයිස් කරලා අල්ලගන්නේ? මොකද අපේ data හැම දෙයක්ම මේ ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ. දැන් ඒ data හැම දෙයක්ම ඉන්ටර්නෙට් එකේ තියෙන ගමන් අපි අපේ මේ එදිනෙදා ජීවිතය ගැනත් ඉන්ටර්නෙට් එකට දානවා. එතකොට හරිම ලේසි මේ හැකර් කෙනෙක්ට මේ අපේ පැටර්න් අඳුරගන්න. ඒ කියන්නේ අපේ පැටර්න් ඇනලයිස් කරන්න හැකර් කෙනෙක්ට හරිම ලේසි. ඒකෙන් පුළුවන් මෙයා පැටර්න් එක ඇනලයිස් කරලා පාස්වර්ඩ් එකක් සජෙස්ට් කරගන්න හැකර්ට. ඉතින් එහෙම සජෙස්ට් කරගත්තොත් ලොකු රිස්ක් එකක් තියෙනවා අර YouTube ගේ සිකියුරිටි එක ගැන. ඒ කියන්නේ යාගේ ඉන්ටර්නෙට් සිකියුරිටි එක ගැන ලොකු රිස්ක් එකක් තියෙනවා මේ මෙන්න මේ වගේ දෙයක් වුණොත්. ඉතින් අද මං ඉතින් මේක ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වුණේ. මේක නිකන් මට හිතිච්ච දෙයක් නිසා තමයි මම මේක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඉතින් ඕගොල්ලන්ගේ අදහසුත් මොනවා හරි තියෙනවා නම් මේක ගැන පල්ලෙහෙන් කමෙන්ට් එකකින් දාන්න. හරි බොහොම ස්තුතියි.